ඔයාට එදේ කරන්න බැහැ. ඔයා එදේ කරලා තේරුමක් නැහැ. ඔයාට එදේ කරන්න කිසිම ස්කිල් එකක් නැහැ. ඔයා මේ දේට ගැලපෙන්නේ නැහැ. මේ වගේ දේවල් අපි ජීවිතයේ කොච්චරනම් අහලා තියෙනවද? අද අපි කතා කරන්න යන පුද්ගලයා මේ වගේ දේවල් ජීවිතයේ ඕනෑ තරම් අහපු කෙනෙක්. නමුත් අවසානයේදී නැහැ තමන්ට පුළුවන් කියලා ඔප්පු කරපු කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. මේ වෙනකොට ලෝකයේ විශාලතම සහ ප්‍රසිද්ධම ඔන්ලයින් බිස්නස් එක හිමිකරුවෙක්. ඒ තමයි අලිබබා නිර්මාතෘ ජැක් මා. ජැක් මා චීනී හැන්සව් නගරයේ උපත ලැබ කෙනෙක්. ඔහු කියන විදිහට ඔහු කුඩා කාලේ ඉඳන්ම සෑහෙන අසාර්ථක වීමවලට මුහුණ දුන් කෙනෙක්. පාසල් කාලේ ඉඳන්ම විභාග අසමත්වීම් එවගේම විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය පවා ඔහු තුන්වරක් අසමත් වුණා කියලා ඔහු වරක සඳහන් කරනවා. මේ සියලු අසාර්ථකවීම් මැද අවසානයේදී ඔහු රැකියාවක් සොයා ගැනීම සඳහා තමන්ගේ නගරයේ තිබෙන KFC අවන්හලක රැකියාවක් සඳහා අයදුම් කරනවා. ඔහු සඳහන් කරන අන්දමට රැකියාව සඳහා පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණය සඳහා ඔහු ඇතුළුව තවත් 23 දෙනෙකු පැමිණ තිබෙනවා. පරීක්ෂණය අවසානයේදී ජැක් මා හැරුණකොට අනෙක් 23 දෙනාම රැකියාව සඳහා තෝරා ගනු ලබනවා. එහිදී ඔහු විතරක් ප්‍රතික්ෂේප වෙනවා. මෙහිදී ඔහු ප්‍රතික්ෂේප වීමට ලක් වෙන්නේ ඔහු ඒ සඳහා ගැලපෙන්නේ නැහැ. ඔහුට ඒ සඳහා අවශ්‍ය කරන ස්කිල්ස් නැහැ. ඔහුගේ පෙනුම ගැලපෙන්නේ නැහැ. ඔහුගේ පෞරුෂය ගැලපෙන්නේ නැහැ. මේ ආදී වූ නොයෙක් හේතු කාරණා නිසා මේ විදිහේ දිගින් දිගටම සිදුවන අසාර්ථකවීම් ප්‍රතික්ෂේපවීම් මැද අවසානයේදී ජැක් මාට තමාගේ විදේශ යාළුවෙකු හරහා ඇමරිකාවට යන්න අවස්ථාව උදා වෙනවා. ඒ 1995 වසරේදී මේ ගමනේදී ඔහුට ප්‍රථම වරට ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් දැනගන්නට අවස්ථාව උදා වෙනවා. ඒ කාලේ චීනයේ අයට ඉන්ටර්නෙට් සම්බන්ධයෙන් අල්ප දැනුමක්වත් නොතිබුණු කාලයක්. ඉන්ටර්නෙට් සම්බන්ධයෙන් තමා ලබාගත් දැනුමත් සමග ඔහු දවසක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනවා බියර් කියලා. මෙහිදී ඔහුට ලෝකයේ තියෙන විවිධ බියර් වර්ග සම්බන්ධයෙන් ගොඩාක් රිසල්ට්ස් එනවා. නමුත් ඒ කිසිම එකක චයිනීස් බියර් කියලා ඔහුට පෙන්නුම් කරන්නේ නැහැ. මෙහිදී ඔහු තේරුම් ගන්නවා චීනීය ව්‍යාපාර තවමත් ඉන්ටර්නෙට් එකට විවෘත වෙලා නොමැති බව. ඒ කියන්නේ තමන්ගේ රටේ ව්‍යාපාර ඉන්ටර්නෙට් එක සඳහා විවෘත කරන්න තවමත් වෙළඳපොළක් තැනීමේ අවස්ථාවක් චීනය තුළ පවතින බව ජැක් මා එහිදී හඳුනා ගන්නවා. මෙතන තමයි ලෝකයේ ගොඩක් දෙනා අද හඳුනන අලිබබා ඔන්ලයින් බිස්නස් එකේ ආරම්භය සිද්ධ වෙන්නේ. මේ සිදුවෙල්ලත් සමග 1999 වර්ෂයේදී ජැක් මා ඔහුගේ ජීවත් වන කුඩා කුලී කාමරයේ තමයි අලිබබා ව්‍යාපාරය මුලින්ම පටන් ගන්නේ. මෙහිදී ඔහුගේ ප්‍රධාන අරමුණ වෙන්නේ චීනයේ ව්‍යාපාරකරුවන්ට ලෝක වෙළඳපොළට යෑම සඳහා ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කර දීමයි. ඔහුගේ අරමුණ කොතරම් ශක්තිමත් වුවත් ආරම්භයේදී ඔහුට ඒ සඳහා අවශ්‍ය කරන ටෙක්නොලොජි එක, ව්‍යාපාරික දැනුම, මූල්‍යමය සහාය, පිරිස මේ කිසිම දෙයක් තිබුණේ නැහැ. කාලයත් සමග ඔහු තමන්ගේ මිතුරන් 17 දෙනෙකු සමග තමන්ගේ ව්‍යාපාරික අදහස යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මූලික අඩිතාලම ලබා ගන්න. නමුත් එහිදී බොහෝ දෙනාගේ අදහස වුණේ අපිට පහසුකම් නැහැ, අපිට ආයෝජනය කරන්න ආයෝජකකරුවන් නැහැ, ඉන්ටර්නෙට් කියන දේ තාම චීනයට අලුත්, මේ වගේ නෙගටිව් අයිඩියාස්. නමුත් ඒ වන විටක් ජැක් මා චීනයේ අනාගත වෙළඳපොළ ඩිජිටල් ප්ලැට්ෆෝම් හරහා ලෝකයට විවෘත වීම දැකලා තිබුණා. මේ හේතුව නිසාම ඔහු කොතරම් බාධක පැමිණියත් තමන්ගේ ව්‍යාපාරික අදහස අතහැරීමට සූදානම් වුණේ නැහැ. මේ ආකාරයෙන් ඔහු දිගින් දිගටම තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා දරන ලබන උත්සාහය දැකලා එක්තරා ආයෝජකයෙක් ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ආයෝජනය කිරීමට එකඟ වෙනවා. මේ ආකාරයෙන් දිගින් දිගටම අලිබබා ආයතනයට ආයෝජකින් ගලායීමට පටන් ගන්නවා. මේකත් එක්ක අද ලෝකයේ ආර්ථිකයට බලපෑමක් එල්ල කරන්නට පුළුවන්. ඒ වගේම චීනයේ අන්තර්ජාල කර්මාන්තය තුළ ප්‍රබලයෙක් විදිහට වැජබෙන අලිබබා ආයතනය නිර්මාණය කිරීමට ජැක් මා සමත් වෙනවා. අද චීනය විතරක් නෙවෙයි මුළු ලෝකයේම ඉහළ පෙළේ වැජබෙන ව්‍යාපාරිකයෙකු ධනවතෙකු බවට පත්වලා ඉන්න මොහු වරක මේ විදිහට සඳහන් කරනවා. හොඳ ව්‍යාපාරිකයෙකු වීමට ඔබට අවශ්‍ය වන්නේ ඒ සඳහා ඔබ ආදරය කරන අදහසක් පමණයි.
ඉතින් ඔබටත් කොතරම් වටින ව්‍යාපාරික අදහසක් තිබුණත් ඒ සඳහා අවශ්‍ය කරන මුදල්, කාලය, පිරිවැය, තාක්ෂණික දැනුම, ව්‍යාපාරික දැනුම මේ වගේ ගොඩක් දේවල් නැති වෙන්නට පුළුවන්. නමුත් ඔබගේ අදහස මැරෙන්නට දෙන්න එපා. මොකද ඔබගේ ඔය කුඩා ව්‍යාපාරික අදහස තුළ අනාගතයේ දිනයක ජැක්මා වැනි තවත් එක්තරා ලෝකප්‍රකට ව්‍යාපාරිකයෙකු බිහිවීමේ අවස්ථාව තිබෙන නිසාමයි. ඒ නිසා දිගටම අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. I'll see you on next video.